ප්‍රදේශකයේ ගෙවල් නුගේගොඩ ප්‍රදේශයේ පිහිටා තිබුණි. නමුත් තම බිරිඳ සහ අවුරුදු 4ක් වයස ඇති තම දියණියද රැගෙන පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි අලුත් නිවසකට ඔවුන්ට යාමට සිදු වූයේ තම බිරිඳ සහ තම මව අතර සිදු වූ ආරවුලක් හේතුවෙනි. පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි එම නිවසේදී ඔවුන්ට බොහොමයක් භයානක සිදුවීම් වලට මුහුණ දීමට සිදු විය. ඒ වෙද්දී සදේශ් වැඩ කළේ හොටෙල් මැනේජර් කෙනෙක් විදිහට. සදේශ්ගේ නිවසේ වැඩි වේලාවක් ගත කරේ සදීෂ්ගේ බිරිඳ වූ මෛරි සහ සදීෂ්ගේ දියණිය වූ අදීෂා. ගොඩක් දුරට රැට තමයි සදීෂ්ට ගෙදර එන්න පුළුවන්කම තිබ්බේ. සමහර දවස්වල සදීෂ්ට නයිට් වැඩක් තියෙනවා. හොටෙල් එකේ නයිට් ෆන්ක්ෂන් එකක් තිබ්බොත් එහෙම සදීෂ් ගෙදර එන්නේ පාන්දර 1-2 අතර.